වැඩ ඔක්කොම ඉවර කරලා මං වලව්වෙල් නිදට ගියේ අතපය හෝදගන්න. ගෙදර යන්න ඕනේ හවස් වෙන්න කලින්. ඒ එද්දි මං දැක්කේ ඉස්සරහ මිදුලේ අඹ ගහ යට බංකුවේ ඉඳගෙන ඉන්න රේචල් නෝනයි භානුක මහත්තයයි. ඒ දෙන්න හිනා වෙවි හිටියේ. ඒත් කෝ හාමු මහත්තයා? මං එබිලා බැලුවත් එයා පේන්න හිටියේ නෑ. මොකද එබිකම් කරන්නේ? මං උඩ ගියේ ඒ කටහඬට. හාමු මහත්තයා මට කියන්න දෙයක් කටට ආවේ නෑ. මොකද එයාව හෙව්වා කියන්නේයි. මං තමුසෙට උදේ මොකද්ද කිව්වේ? එයා නපුරුකමින් අහද්දි මං පුදුම වුණා. එයාට තරහ යන්න දෙයක් මං කළාද? මං නිහඬවම එයා දිහා බලද්දි එයා ඇහිබැමක් ඉස්සුවේ මොකද්ද කියලා අහන්න වගේ. ඒත් මට එහෙම මුකුත් මතක් වුණේ නෑ. මං කිව්වේ තේ එක හදලා තමුසෙටම ගෙනත් දෙන්න කියලා මිසක් එක එක උන් අතේ එවන්න කියලා නෙවෙයි. මොකද තමුසෙට වැඩක් කිව්වම කරන්න බැරිද දැන්? හාමු මහත්තයා සැරෙන් අහද්දි මට හොඳටම බය හිතුණා. එයා මේ කියන්නේ උදේ තේ එක භානුක මහත්තයා ගෙනියපු එක නේද? ඒත් මං එයාට ගෙනියන්න කිව්වේ නෑනේ. මහත්තයාමනේ ඒක ගත්තේ. භානුක මහත්තයා කිව්වනේ හාමු මහත්තයාට ගිහින් දෙන්නම් කියලා. මං බිම බලාගෙනම කිව්වා. ඔව්. මං ගැස්සිලා එයා දිහා බැලුවේ බයෙන්. ඒත් ඒ මුවේ හිනාවක් මැකුණ හැටි මං දැක්කා. ඒක වෙන්න පුළුවන්ද? හාමු මහත්තයා මට විහිළුවක්ද කරන්නේ? අනේ මහත්තයා මං හිතුවේ නෑ මහත්තයාට ඒකට කේන්තියයි කියලා. භානුක මහත්තයාට මං කිව්වේ නෑ ගිහින් දෙන්න කියලා. එයාමයි ඒක අරන් ගියේ. බයටම මගේ ඇස්වලින් කඳුළු බිංදුවක් රුව වෙලා වැටෙද්දි හාමු මහත්තයාගේ ඇස් කෙස්සෙනවා මං බලාන. ඒත් ඒ ඇයි? හරි හරියෝයි ඕකට අඬන්න ඕනද? තමුසෙ නිකන් මලක් වගේනේ. පොඩි දේටත් හොටු පෙරන්නේ. හාමු මහත්තයා එහෙම කියද්දි මං කඳුළු පිහද ගත්තේ බිම බලාගෙන. එයා නම් කියයි මන්නේ දන්නේ මං බය වෙච්ච තරම. දැන් යන්නද තමුසෙ? මං ඔව් කියන්න හිස හෙලව්වේ එයා දිහා නොබලා. එහෙම කියලා එයා යන්න ගියා. ගෙදර කඩුල්ල පනිද්දිත් මං හිත හිතා ආවේ හාමු මහත්තයයි කිව්ව කතාව. ඉතින් භානුක මහත්තයා කිව්වනේ එයා තේ එක ගිහින් දෙන්නම් කියලා. එහෙව් එකේ මං කොහොමද භානුක මහත්තයාට කියන්නේ මං ගිහින් දෙන්නම් කියලා? අනේ මන් දන්නේ හාමු මහත්තයාත් මොනවා කියනවද කියලා. ඕක කවුරු ගෙනියාවම මොකද? ඒකට ඔච්චර සැර කරන්න ඕනද? ධරණි මැණිකගේ කපාපු පළුවනේ. ඒ කොහොම වුණත් ඒකට මගේ හිත රිදිලා තිබුණේ. හාමු මහත්තයා මටනේ තේ එක ගේන්න කිව්වේ. මට ගෙනියන්න තිබ්බේ. ඇයි අද කලියෙන්ම? මිදුලේ දාලා තිබුණ දර කෑලි ටික එක්කාසු කරන ගමන් අම්මා හිටියේ. මාව දැකලා කොන්දටත් අත තියාගෙන කෙලින් වෙලා එයා ඇහුවා. කලින් ආවා අම්මේ. අද රෑට වලව්ව යන්නේ නෑ කිව්වේ. කෑම ඕඩර් කරනවා කිව්වා. ඉතින් මං ආවා. ඒ මොකෝ බන් විශේෂයක්? හාමු මහත්තයා ආව එකට සුරේෂ් මහත්තයාගේ ගානේ පාටිලු රෑ. ඉතින් මං කලින්ම ආවා. එහෙනම් වැඩ වැඩි ඇතිනේ. විමලා අක්කා විතරක් තනියම. එහෙමට වැඩකුත් නෑ. ලොකු මැණිකෙත් කිව්වා මට යන්න කියලා. උඹ ආව එකත් හොඳයි. ඔය රෑ තිස්සේ ඉඳගෙන ඕවා කරන්න බෑ උඹට. කොහොමත් හෙට ඉඳන්මයි යන්න ඉන්නේ. මේ දවස් ටිකෙත් උඹව වලව්වට යවුවට හිතකින් නෙවෙයි. උඹ තාම පොඩි එකී. වලව්වල වැඩකාරකමට යවන්න හිත දෙන්නේ නෑ අමන්දියෝ. අනේ ඔච්චර ඉගෙන ගත්ත උඹ. උඹලා තාත්තවත් හිටියනම් උඹට මෙහෙම කලක් යන්නේ නෑ දෙයියෝ. අම්මා නැමිලා චීත්තපටෙන් කඳුළු පිහ දානවා මං බලාගෙන. මගේ ඇස් දෙකත් බොඳ වෙලා තිබ්බට මං කඳුළු වැටෙන්න නොදී වේල ගන්න දැඟලුවා. මං ගේ පැත්තට වෙන්න එළිය වැලේ වනලා තිබ්බ දියරෙද්ද අරගෙන ඇඳගත්තා. හෙටත් වලව්වට මම්ම යන්නම්. ධරණි මැණික කිව්වා සුදු ඇඳුමකුත් ඇඳන් එන්න කියලා. දේවාල් එකටද කොහෙද යන්න වගේ කට්ටිය කතා වුනේ. ඉතින් උඹ අහවල් එක්කටද යන්නේ? ඒක තමයි මාත් හිතුවේ. ඒත් ඉතින් වරෙන් කිව්වම නොයා ඉන්නේ. අම්මත් මොකුත් නොකියම නිහඬ වුණේ මැණිකගේ වචනෙට උඩින් මොකුත් කියාගන්න බැරි හින්දා වෙන්න ඕනි. උඹ ඔය දැම්ම නාන්නද? හිටපන් ආව ගමන්ම තේ ඩිංගක්වත් බීලා යන්න. ඕන් නෑ අම්මේ මං නාගෙන එන්නම් හවස් වෙන්න කලින්. ලිඳටනේ යන්නේ උඹ? නෑ අද දොලෙන් නාන්න එන්නම්. මං හොරෙන් අම්මා දිහා බලලා කිව්වේ. තනියම දොලට යනවට අම්මා කැමති නෑ. ඒත් ගොඩ කාලෙකින් දොලෙන් නාගන්න බැරි වුණානේ.
මේ ගොම්මන් වෙලාවේ තනිපංගලමේ ළිඳෙන් නාන්න බැරි නම් ගෙදර හිටපන්. අම්මා ගෝරණ අඩු කළා. ගොඩාක් කාලෙකින් දොලෙන් නාන්න බැරි වුණානේ. අනිත් එක තාම එච්චර හවස් වෙලත් නෑ. තව 4ටවත් නෑ මං හිතන්නේ. අනේ අමන්දියෝ මගෙන් මොකුත් අහගන්න නැතුව නානවා නම් ළිඳෙන් නාපන්. ඔය මොකද පාන් මල් අරන්? අම්මා ආයෙම ඇහුවා. මේකත් හොදන්න. හාමි මහත්තයාගේ ෂර්ට් එක තිබුණේ ඒකේ හින්දා ෂර්ට් එක එළියට නොගෙනම කිව්වා. නැත්තම් 1000ක් ප්‍රශ්න අහයි කොහෙන්ද අරක මේක කියලා. මං දියරෙද්ද ඇඳගෙන බාල්දියට සබන් පෙට්ටියයි රෙදි ටිකයි දාගෙන කඩුල්ල ළඟට ගිහින් ආයෙ හැරුණා. මං දොලට යන්නේ සුදුවයි මද්දුවයිත් එක්කන් යනවා. කෝ චූටියා නිදිද? ඔන්න නිදාගත්තා. අරුන් දෙන්න බෝල ගහන්න ගියා උන්. ඉස්කෝලේ ඇරිලා මුන්ට ගෙදර ඉන්න බැරි හැටියක් අම්මපා. උඹත් දොලේ ගිහින් රෑවෙන්නේ නැතුව වරෙන් ළිඳෙන් නාගත්තා නම් මොකද? පුළුවන් නම් අරුන් දෙන්නගෙත් ඇඟ ඩිංගක් හෝදවපන්. නටලා ගණ්ඩ දෙයක් නැතුව ඇති. අම්මා දරමිටිය උකුලේ තියාගෙන කුස්සිය පැත්තට යද්දි මාත් පය ඉක්මන් කළා. ගෙදර ඉඳලා පාරේ ටිකක් ගියාම විශාල කුඹුක් ගහක් ළඟ ළිඳ තියෙනවා. ඒක පොදු ළිඳක් හින්දා ගමේ මේ පැත්තට වෙන්න සෑහෙන්න දෙනෙක් නාන්නේ ඕකෙන්. මං යද්දි කුමුදු අක්කා හැම නානවා. කුමුදු අක්කාගේ නංගි සංසලා මගේ වයසෙමයි. ඒකි මාව දැකලා අත වැනුවා. උඹ නාන්නද? පාරේට පල්ලෙන් තමයි ළිඳ. සංසු කෑ ගහලා ඇහුවා. කුමුදු අක්කත් මාත් එක්ක හිනා වුණා. එයා නානවා. අරයා බලන් ඉන්නවා. ඒකි කලින් නාගෙන වගේ. ඔව් බං දොලට යනවා. ඉදා ඒ මොකෝ බං වරෙන් මේකෙන් නාන්න. අද දොලෙන් නානවා බං ගොඩක් කාලෙකින් ගියෙත් නෑ. ඒකි මූණ ඇද කරගද්දි මං හිනා වෙලා අත වනාගෙනම ඉස්සරහට ගියා. උඹ තනියමද? ඒකි ආයෙ කෑ ගහලා ඇහුවා. නැතෝ සුදුව හැම එක්ක යන්නේ. ටිකක් මෙහාට ආව හින්දම ගස් ගොන්නට සංසු නොපෙනුන හින්දත් මාත් කෑ ගහලා කිව්වා. ඒකි හා කියද්දි මං පය ඉක්මන් කරා. මේ පාරෙම තව ටිකක් මෙහාට ගියාම පුංචි අතුරු පාරක් තියෙනවා ගස් ගොන්න මැද්දෙන්. ඒකි ගියාම තමයි දොල. ඒත් මං බාල්දිය පාරෙන් තියලා පාරේ වම් පැත්තේ ගස් අතරින් ඉස්සරහට ගියා. ටිකක් ගියාම බෝල් ගහන තැන පේනවා. සුදු මද්දු නාන්න යන්න එන්නෝ. මං කෑ ගැහුවා. එතන ඉන්නේ ඒ වයසෙම වගේ පොඩි උන් 10-15 දෙනෙක්. සමහර උන් තාම ඉස්කෝලේ ඇඳුම පිටින්. ඒවා සුදු නෙවෙයි දැන්. මගේ කෑ ගැහිල්ලට ඔක්කොම පොඩි උන් ටික මං දිහා බැලුවා. ඉනට අත් දෙකක් තියාගෙන මං සුදුවයි මද්දුවයි දුවගෙන එන දිහා බලා හිටියා. අනිත් උන් ආයෙම සෙල්ලම. එදා සිතුම් අයියා හැම බෝල් ගහන්න ගියේ මේකට නෙවෙයි. මෙතන තිබුණේ පන්සල් වත්තට අයිති කුඹුරු ඉඩම් කෑල්ලක්. ඒක පුරන් වෙලා හින්දා පොඩි උන් ටික එකතු වෙන්නේ මෙතෙන්ට. මේ මොකෝ ලොක්කි? සුදු අහනවා. යමල්ලකෝ අද දොලෙන් නාන්නේ. මං කිව්වම උන් දෙන්න සතුටින් උඩ පනින්න ගත්තා. දොලට යනවා කිව්වොත් ආයෙ මොනවද මුන් දෙන්නටත්. මද්දු කොණ්ඩේ ගලවලා උඩට කරලා බැඳගන්න. කෝ බූල දෙක. සුදු පිරිමි ළමයෙක් මද්දු ගෑනු ළමයෙක්. ඒත් කෙලි ගතියක් ගෑවිලාවත් නෑ මද්දු වගේ. කොල්ලෙක් වගේමයි වැඩ ටික. ඒ වුණාට පිටමැදට වෙන්නේ කෙල්ලගේ චූටි කොණ්ඩ කරල් දෙකක් තිබුණා. සුදු දුවන්නේ නැතුව අපි එක්කම යන්න ඉන්නවා. ආයෙ එන්නේ නෑ ඕන්. හරි අනේ. පොඩි උන් දෙන්න එතනින් පස්සේ මට ඉස්සරහින් යන්න ගත්තා. ඉස්කෝලේ වෙච්ච දේවලුයි බෝල් ගහද්දි වෙච්ච දේවලුයි ඉවරාවක් නැතුව කිචිපිචි ගගා කියවද්දි මාත් හිනා වෙවි අහන් හිටියා. අපේ කතාවෙන්ම අපි දොලට ආවා. පිරිසිදු වතුර ටික. පොඩි උන් දෙන්න දුවගෙන ගිහින් දොලට පැන්නා. මටත් ආස හිතුණා. දොලක් කිව්වට මේක දොලක්ම නෙවෙයි. ටිකක් ලොකු ඔයක් කිව්වත් හරි. සෑහෙන තරමක් දොල පළලයි. තැන් තැන්වල ගැඹුරු තැන් තියෙනවා. මේකේ උපරිම ගැඹුරු තැන මගේ පපුවෙන් ටිකක් පළලට විතර වෙන්න වතුර මට්ටම උසයි. ඒත් පැහැදිලි හින්දා බයක් නෑ. පොඩි උන් දෙන්නගෙත් ඇඟවල් හොදලා රෙදිත් හොදලා දැම්මට පස්සේ දෙන්න වතුර නටන්න ගත්තා. කාගේද ලොක්කි ඕක? මං හාමු මහත්තයාගේ ටී-ෂර්ට් එක හොදද්දි මද්දු ඇහුවා. ඉවරයි. අම්මගේ කනේ තියයි මුන් දෙන්නා. මේක මේ විමල නැන්දගේ. එයා පුතාගේ ටී-ෂර්ට් එකක් ඇඳන් ආවා. මගේ අතින් තේ හැලුනනේ. ඉතින් මං ඉල්ලගෙන ආවා හොදලා දෙන්න. මං කඩට ආව එක කියාගත්තා.
දෙන්නටම ඒක එච්චර ගාණක් වුණේ නෑ වෙලාවට. විමල නැන්දගේ පුතාත් අපේ ගමේම පවුල් පන්සල් වෙලා ඉන්නේ. රෙදිත් හෝදලා ඉවර වෙලා දොලේ වතුර හෙමින් ගලාගෙන යද්දි මං දිය යටට ගිලි ගිලී නෑවා. පුදුම සනීපයක්. යන්න හිතෙන්නෙවත් නෑ. එක මොහොතකට හැමදේම අමතක වෙද්දි මාව පහු කරගෙන හෙමින් ගලන වතුර දිහා මං බලාගෙන හිටියා. ඒත් එක්කම හිතට එබුනේ අර නපුරු ඇස් දෙක. අද මාව බය කරපු හැටි. ඒත් එයාගේ මූණේ මං බලද්දිම මැකුණ හිනාව මට මතකෙට ආවා. එයා මාව බය කරලා හිනා වෙනවා. මට දැනුනේ නොරිස්සුමක්. ඇයි එයා එහෙම කරන්නේ?